ඔබතුමාලගේ බොහොම සහෝදර ඇමතිවරු දෙන්නෙක් මේ වන්දනා කරගත වුණා. දැක්කද? අපේ නෙමෙයි. පටලව ගන්න එපා. මහින්දානන්ද අලුත්ගමගේ කාගේ පක්ෂද කියලා ඔයා දන්නේ නැද්ද? මා බබානේ ඔයා. මේ මතක තියාගන්න මහින්දානන්දට ඇතුළට දාන්න නඩු ෆයිල් කළේ ඒගොල්ලෝ නෙමෙයි. ජේ.පී නෙමෙයි අපි. පොලිස්පතිට විරුද්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායම් නායකින්ගේ රැස්වීමේදී අනුර කුමාර කැමති වුණේ දේශබන්දුට නඩු දාන්න. දේශබන්දුට නඩු දැම්මේ සජබේ මම උසාවියේ කාදිනල්තුමත් ආවේ ඊට පස්සේ. මතක තියාගන්න. ඔය හැබැයි ඉතින් එකක් මතක තියාගන්න. ඔය වගේම පනිෂ්මන්ට් එකක් හම්බුණා මට මතක විදියට මේ අර මොන රෙද්ද බෙදලා මේ සිල් රෙදි 20 වසරක බරපතල වැඩ ඇතිව. දැන් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා බලන්නකෝ. බරපතලද ඉන්නේ කියලා. ඒ නිසා අපි කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වේ මොකද්ද කැබ් එකක් තියෙනවා කියලා දූෂණ. මේ ඔක්කොම අපි මේ බයිසිකලේ ගිහින් දීපුවා මේ. ඒගොල්ලෝ කැබ් වලින් ගිහින් දීපුවා තාම මුකුත් නැහැ. අපි බයිසිකලෙන් ගිහින් දීපුවා තමයි මේ වැඩ කරන්නේ. මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කියනවා මට මේක දැන් මාව මේකට පැටළුවේ කවුද කියලා. එයා කියනවා මහින්දානන්ද දැන් අනුර කුමාර අනුන්ගේ ළමයිට උපැන්න දාති කියලා කියන්න හදනවා. මේ වෙයි නඩු දැම්මේ අපි. මේක තේරෙන්නේ නැහැ කොළඹ මධ්‍යම පාන්තිකයන්ට. මේකයි වෙලා තියෙන්නේ. මතක තියාගන්න මේ අනුර කුමාරගේ මැක්සිමම් කැපැසිටි. මගේ වචනයක් තියෙනවා අනුර කුමාර සමන්ද මේ තමයි අනුරගේ මැක්සිමම් කැපැසිටි. හරිද? ඒ නිසා දැන් ඔය කතිකාවන් පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසි දඬුවම දුන්නා නම් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. දැන් යාපාලනේ හිටිය ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබ්බේ යාපාලන කාලේ. දැන් ඒකේවත් එන්න ගත්තාම ඔබතුමාලා ඉන්නවද ලයිස්ට් වල? දැන් ඉතින් ඕක පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය ඇමතුමාද කොහෙද නෑ මේ නීති හා සාම්‍ය කවුද අර ඉස්සර රනිල් වික්‍රමසිංහ ආව හිටියේ දූෂණ විරෝධී එක කරලා පඩිගත් එක්කෙනා නම එන්නේ නැනේ කවුද මේ ආනන්ද කුසුම්සිරිද කවුද ආනන්ද විජේපාල ආනන්ද කුසුම්සිරි කියන්නේ බයිලා කෙනෙක් නේ මේ එයා මේ මොකද්ද කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා අභියෝග කළා සජබේ කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා හෙරි කරන්න. දැන් සතියක් ගියානේ ඕගොල්ලෝ අහන්නකෝ එයාගේ. ඔයත් එයාගෙන් අහන්න ඕනේ මගෙන් අහනවා රෝන් නම්බර්. නම්බරේ වැරදිලා. නම්බරේ වැරදිලා එයාගෙන් අහන්න ඕනේ. එයාට පාර්ලිමේන්තුව ඇතුලේ හැංගිලා වරප්‍රසාද වලට හැංගිලා බිත්ති අතරට හැංගිලා පොරටෝක් දෙන්න එපා කියන්නකෝ. ඇවිල්ලා දූෂිතයෝ හොරු කවුද කියලා මේ එළිය කියන්නකෝ පැලවත්ත කියන්නකෝ. අපිට ඕකේ කියන්න එපා. පාර්ලිමේන්තුවේ කියන්න එපා. අපිට උසාවිය යන්නත් බෑ. නඩු එයාට සාධාරණ ඉෂ්ට කරන එයාට හරිම සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් පැලවත්තේ ඔෆිස් එකේ ටිල්ලින් සිල්ලට එහා පැත්තේ පුටේ වාඩිලා කිව්වනම්. අපි ඕකට කරන්න ඕනේ දේ දන්නවා. දැන් යහපාලන කාලේ වැඩිම ඇමතිවරු සංඛ්‍යාවක් හිටිය පක්ෂය දැන් මේ සමගි ජන බලවේගයේනේ. දැන් ඕන් බය වෙ යුතු නැද්ද මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක? අපි මේ ඔයාට තියෙන බීතිකාව අපිට නැහැ. හරිද? අපිට කිසි බීතිකාවක් නැහැ. අපි තව දුරටත් අදත් අනුර කුමාර දිසානායකට කියනවා සමගි ජන බලවේගයේ එයා කිව්වනේ මොකද්ද තව පාතාලේ ආශ්‍රය කරන අයත් ඉන්නවා කිව්ව නේද ඊපෙර කියන්නකෝ මේ පාර්ලිමේන්තුවට එලා නිකම් මේ අර ඒකේ සිංහටෝ එළිය බලු කැඳිරි ඕක කියන්නකෝ එළියට ඇහිලා කියන්නකෝ යාට පුළුවන් නම් අපි දැකලා තියෙනවනේ ඉතිහාසයේ ඔය වගේ ප්‍රකාශ කරපු අය පුළුවන් එළිය කරන්න ස්පී දිසානායකට වෙච්ච ඒවා අපි දැකලා තියෙනවනේ එළිය කරන්න කියන්නකෝ. ඕක ඇතුළට එන්න එපා. ඔය ජේ.ආර්. ජයවර්ධනට මරන්න බෝම්බ ගහපු ජනතා විද්‍යාවේ බෝම්බ ගහපු පාර්ලිමේන්තුව ඇතුළේනේ ඔය කියන්නේ. බෝම්බ ගහපු පාර්ලිමේන්තුව ඇතුළේ කියන්නේ. ඒකෙන් එළියට එන්නකෝ. එතකොට අපි එයාට පෙන්නන්නම් එයාට මොකද්ද වෙන දේ කියලා. ඒ නිසා හැංගිලා ගහන්න බෑ. ආණ්ඩුව නම් කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. කොළඹත් අපි අල්ලලා ඉවරයි. කොළඹ අල්ලලා කවුද? NPP කවුද අල්ලන්නේ කොහොමද සුළුතරේ ඉන්නේ? යා සුළුතරේ ඉඳන් කොහොමද අල්ලන්නේ? ඔයා කියන්නකෝ සුළුතරේ 50 කියවුවද? 50 තියෙන්නේ 50ක් ඕනේ සභාව පිටවන්න. 50 නැත්තම් කොහොමද පිටවන්න වෙන්නේ? අභිමතයටද? ඒක ජනමතය නෙමෙයි. ජනමතයේ 50 තියෙනවා මැතිවරණ 50 තියෙනවා 50ක් ඕනේ සභාපති වෙන්න කියලා. නගරාධිපතිකම ගන්න. ඉතින් නගරාධිපතිකම ගන්න ඕනේ පිටරන ඔය අහන්නේ නගරාධිපතිකමනේ. ඔයාලා හිතාගෙන ඉන්නවද ඔය ස්වාධීන සියල්ලම ඔබතුමාලට අත උස්සයි කියලා?
ඔයාලට මං කියනවා දිලිසෙන් සියල්ල රත්තරන් නෙවෙයි කියලා. දිලිසෙන සියල්ල මේ T56ක් නෙවෙයි. ඒකත් ඒ හාෆ් බොයිල්නේ පොඩ්ඩනේ කරලා තිබේ ෆුල් නෙමෙයි. ඒව ගණන් ගන්න එපා. ඒ ආණ්ඩුව මේ මොහොත වෙනකොට අසරණ වෙලා ඉන්නේ. අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිවරණයට පෙර මේ රටට හෙළි දක්වපු මතයක් තියෙනවනේ. නමුත් ඒ මතය බලය ලබාගත් පසු එය දර්ශනයක් කිරීමට නොහැකි වීම. ඒ මතය ජනතාව පිළි නොගැනීම මාස 5ක් ඇතුළත ලක්ෂ 24ක් ඡන්ද අඩුවීම. හරිද? NPP වචනය වෙනුවට නැෂනල් පච පාටි ලෙස සමාජගත වීම. NPP කියන්නේ නැෂනල් පච පාටි. හරිද? ඒක ඉස්සර මොකද්ද මහින්ද රාජපක්ෂ මහත්තයා සාටකේ දැක්කම පොඩි සමයිත් කියනවනේ ඒ කාලේ ඔයගොල්ලෝ JP ගේ පොරකන් සම්බන්ධයේ වචනය. ඒ වගේම දැන් ඒකෙදි දැක්කම පොඩි ළමයි කියන පචා කියලා. මොන්ඩිසෝරි ළමයි කියන ආපචා කියලා. ඒක ඒ නිසා මේ ආණ්ඩුව පච ටයිටල් එක ගාගෙන ඉවරනේ. හරිද? ගෝට ෆේල් ගාගත්තා වගේ මේක පච ගාගෙන ඉවරයි. ඒ නිසා දැන් පච අනාගෙන නාගෙන ඇඟේ ගා ගන්නවා. ඔයගොල්ලන්ට තියෙන බලන් ඉන්න පොඩ්ඩක් ගිහින් අහන්නකො. එක දවසයි යෝම ආණ්ඩුව විවේචනය කරන්න වෙන්නේ මොකද මාධ්‍යට මේ වැඩි වාරණයක් ළඟදී එන්න වගේ ඉන්නේ නිකන්. ඊ මොකටද දෙන්නේ? වැඩි කියවන්න හම්බෙන්නේ නැහැ ඔබතුමාලට. ඒතකොට අනුරටත් බැරි ඉදන්නේ නැහනේ. නෑ ඔබතුමාලට විවේචනය කරන්න. මේ විවේචනද? මේ මේ විවේචන නෙමෙයිනේ ඔයත් පැටලිලා. මේ විවේචන නෙමෙයිනේ. විවේචනය කරන්න තියෙනවා අන්න විවේචනය කරන්නකෝ අර ලක්ෂ 80ක් ඉදන් කළා ළමයි යවනවා මැලේසියාවේ තාත්තලා. වාමාංශික නායක අනුර කුමාර ආයේ මොකටද? මේ නිදාස් අධ්‍යාපනයක් ගන්න. දැන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලයට කොතලාවල වෛද්‍ය විද්‍යාලයට යන්න තිබ්බ සිසුන්ට අවස්ථාව අයින් කරලා විදේශිකයන්ට දෙනවා. මේකද මාක්ස්ලින් ඉංග්‍රීස් පැතු ලෝකේ. මේකද විජේවීර පැතු ලෝකේ. මේ මොකද්ද? මේක තමයි අනුර කුමාර මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඇමරිකන් තානාපති ඉදිරියේ කිව්වේ ධනපති ඒකාධිපති සූරාකෑම අර වචන සෙට් එකක් තියෙනවා වාමාංශික. ඒ වචන සෙට් එක දැන් හරියටම කරන්නේ ඒකේදීලා. මතක තියාගන්න පෙළපාලිගෙන් උද්ඝෝෂණකෙන් නඩු දාන්න කරන්න තියෙන සියලු කඩාකප්පල්කාරී වැඩ කරපු කට්ටිය කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රී ලාංකික ළමෙක්ට යන්න නැති කළා. කොහොමද අනුර කුමාර කිව්වේ? මොනවද අනුර කුමාර අධ්‍යාපනය ගැන කිව්වේ? නිදාස් අධ්‍යාපනයේ දල් දේශීය නීතිපතින් 100ක් වෙන් කරනවා. ඒක තමයි NPP වල ලොකුම පචය. NPP එකේ ලොකුම පචය නිදාස් අධ්‍යාපනයේ 100ක් වෙන් කරනවා. ඒක පිළිගත්ත ඔය හොඳට ඉගෙන ගත්ත අයත් ඉන්නවා. හැබැයි ඉතින් මේක උතුරුවල වෛද්‍ය විද්‍යාලේ දානකොට පෙළපාලි ගිය වෛද්‍ය විද්‍යාලයේ එවකට හිටිය සිසුන් දැන් වෛද්‍යවරු වෙලා තමන්ගේ දරුවෝ ලක්ෂ 80ක් දීලා මැලේසියාවට